හලෝ අනුව සාදරයෙන් පිළිගන්නවා ශාන් ඇකඩමි YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද හරියටම verified payne account එකක් හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි පොඩ්ඩක් payne කියන කම්පැනි එක ගැන කතා කරමු. payne කියලා කියන්නේ 2005 පටන් ගත්ත කම්පැනි එකක්. ඒ වගේම මේ කම්පැනි එක ලෝකයේ දැනට තියෙන හොඳම online payment platform එකක්. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක PayPal වගේම නේද කියලා. ඉතින් මේකේ වැරද්දක් නෑ. හැබැයි PayPal ටාගට් කරපු දේවල් නෙමෙයි Payoneer ටාගට් කරලා දෙන්නේ. ඒ වගේම Payoneer 100% ලංකාවට ඇක්සස් තියෙනවා. ඒ කියන්නේ 100% නීත්‍යානුකූලව අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි PayPal හැදුවා වගේ බොරු ඩීටේල්ස් දීලා බොරු රටවල් වල විස්තර දීලා, ඒ කියන්නේ අපි ඉස්සර PayPal හැදුවේ පිලිපීන් ක්‍රමයකනේ. ඒ කියන්නේ පිලිපීන් වල ඉන්න ශ්‍රී ලාංකිකයෙක් විදිහට තමයි අපි ඉස්සර PayPal හැදුවේ. ඉතින් ඒ විදිහට Payoneer හදන්න ඕනේ. PayPal වලදී අපිට ගත්ත සමහර දේවල් Payoneer වලින් අපිට ලබා ගන්න බෑ. කියන්නේ ඉස්සර අපිට කැමති කෙනෙකුට PayPal වල සල්ලි යවන්න පුළුවන්. හැබැයි Payoneer වලදී හැම දේවල් කරන්න බෑ අපිට. PayPal වලදී අපි විඳපු ගොඩක් කරදර Payoneer වලදී අපිට විඳින්න වෙන්නේ නැහැ. මොකද අපි ඇත්තට මේගොල්ලන්ට දෙන්නේ අපේ ඇත්ත විස්තර දීලා තමයි අපි අපේ account එක හදාගන්නේ. එතකොට හදිස්සියේ හරි මොකක් හරි හේතුවක් මත account එක suspend වුණා හෝ දෙයක් සිද්ධ වුණොත් අපේ ඇත්ත විස්තර අපි ගාව ඇත්තටම තියෙන හින්දා අපේ ඇත්ත විස්තරම දීලා සමහර විට අපිට account එක අපව recover කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මම benefit ගොඩක් තියෙනවා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය කරන ડોකියුමන්ට් මොනවද? මෙන්න මේ වගේ විස්තර ටිකක් දැනගන්න තියෙනවා. අපි ඒ ටිකත් බලමු. වැඩි කතා කරන්න ඕනේ අපි දැන් යන වීඩියෝ එකට. පල්ලෙහා description box එකේ මම දාලා තියෙනවා link එකක්. ඒ link එක click කරලා ඔයගොල්ලොන්ට එන්න පුළුවන් මෙතනට. ඉතින් මේ link එක click කරලා ඔයගොල්ලෝ එනවා නම් ඔයගොල්ලෝ දවසක $1000ක් හොයාගත්තට පස්සේ ඔයගොල්ලන්ට additionally $25ක් හම්බ වෙනවා. සමහර විට මේ payment එක මටත් ලැබෙන්න පුළුවන්. ඒක හරියටම ෂුවර් කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ link එක click කරලා මේ page එකට එන්න. මේ page එකේ නම් වැඩි විස්තර කියන්න දෙයක් නෑ. මම අර කිව්වනේ වීඩියෝ එකට යන්න කලින් දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා කියලා. ඉතින් අපි යන් අවශ්‍ය කරන ડોකියුමන්ට් මොනවද කියලා දැනගන්න. අවශ්‍ය කරන ડોකියුමන්ට් විදිහට ගත්තොත් එහෙම අපිට වෙරිෆිකේෂන් වලට තමයි මේ කියන ડોකියුමන්ට් එක ඕන වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා your identity card. අපේ identity card එක දෙන්න ඕනේ. අපේ NIC නම national identity card එක හෝ driving license එක හෝ passport එක තමයි දෙන්න ඕනේ. national identity card එක ගත්තොත් පරණ ID එක දෙන්න බෑ. පරණ ID එක දෙන්න බැරුව නෙමෙයි දෙන්න පුළුවන්. දුන්නොත් මාසයක් දෙකක් විතර යනවා verify වෙන්න. ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් passport එක හෝ driving license එක හෝ අලුත් ID එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ bank එක details දෙන්න ඕනේ. ලංකාවේ බැංකුවක ඔයාලගේ නමට දෙන bank එක details තමයි ඉල්ලන්නේ account number එහෙම. ඊට පස්සේ your address. එතන අපේ address verification වලට ඉල්ලනවා. ගොඩක් වෙලාවට address එක තියෙන එක්ක ටෙලිෆෝන් බිලක් වෙන්න පුළුවන්, wifi බිලක් වෙන්න පුළුවන්, වතුර බිලක් වෙන්න පුළුවන්. ඔන්න වගේ දෙයක් ඉල්ලන්නේ. ඉතින් මෙතනට අපිට තව දෙන්න පුළුවන් අපේ bank statement එක. statement එකේ කෙළවරේ තියෙනවා අපේ address එක. එන්න මේ වගේ තමයි statement එකේ කෙළවරේ අපේ address එක තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ස්ටේට්මන්ට් එක කෙරවරේ මෙන්න මේ වගේ අපේ ඇඩ්‍රස් එක තියෙනවා. ඉතින් මේ වගේ අපිට දාන්න පුළුවන් මේ වගේ දෙයක් අපිට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් වලට දෙන්න පුළුවන් ඒගොල්ලොන්ට. ඊට පස්සේ දැන් කෙලින්ම වීඩියෝ එකට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා link එකක්. මේ link එකේදී sign up and earn $25. අපි මෙන්න මේක උඩ ක්ලික් කරගන්නවා. මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ අපිට view වෙනවා මෙන්න මේ වගේ page එකක්. මෙතන තියෙනවා freelancer SMB online seller affiliate marketer individual කියලා. ඉතින් අපි අද හදමු eBay කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් කොහොමද account එකක් හදන්න කියලා හිතන්නේ. ඉතින් කැමති නම් freelancing හෝ Fiverr හෝ පැත්තක් යනවා නම් මේ විදිහට හදන්නත් පුළුවන්. ඉතින් online seller කියන එක දාලා අපි මේක හදමු. හදුවා ඒක ක්ලික් කරාට පස්සේ get paid by e-commerce marketplace අපි මෙතන ක්ලික් කරනවා. ඊට පස්සේ තියෙනවා register කියලා බටන් එක. ඉතින් අපි මෙතන උඩ ක්ලික් කරනවා. මෙතන උඩ ක්ලික් කරාට පස්සේ මෙතන එනවා individual company කියලා. يعني අපි හදන්නේ individual අපිට company එකක් නැහැනේ. ඉතින් මෙතන ටික් එකක් කොහොමත් වැටලාම එන්නේ. ඒකේ විදිහටම තියන්න.
එහෙනම් මෙතන තියෙනවා ෆස්ට් නේම් එක දාන්න. ඉතින් මම මේක හදන්නේ මගේ යාළුවෙක්ගේ නමකට. ඉතින් අපි අපේ ෆස්ට් නේම් එක ගහගමු මෙතන. ඊට පස්සේ මෙතන එනවා අපේ ලාස්ට් නේම් එක ගහන්න. මෙතන අපි ගහගමු අපේ ලාස්ට් නේම් එක. මෙතන එනවා අපේ ඊමේල් එක ගහන්න කියලා. ඉතින් අපි මෙතන අපේ ඊමේල් එක ගහගමු. මට ඊමේල් එක හරියට මතක නැහැ. ඉතින් අපි මේ විදිහට අපේ ඊමේල් එක ගහගත්තා. ඒ ගහගත්ත ඊමේල් එකම අපි ආවව මෙතනත් ගින්ට කරගන්න ඕනේ. හරි. අපි මේ විදිහට ඊමේල් එක රීඑන්ටර් කරගත්තා. ඊමේල් එක රීඑන්ටර් කරගත්තට පස්සේ මෙතන අහනවා සෝරි මෙතන වැරද්දක් වෙලා තියෙනවා. චකුරක් වැදිලා. හදාගමු. හරි. හරි ඊට පස්සේ අපි අහනවා අපි බර්ත්ඩේ කවද්ද කියලා දාගමු. මෙතන තියෙනවා 2000 කීයද කියලා දාන්න. 2001යි 4 වෙනි මාසේ 7. හරි අපි ඔන්න දාගත්ත ඩේට් එක. ඊට පස්සේ please enter the code below. මේ පල්ලෙහා මෙන්න මෙතන දාලා තියෙන කෝඩ් එක මෙතන ගහන්න ඕන අපි. simple capital මාරු කරගන්න නැතුව ගහගන්න. හරි. අපි මේ ගහගත්තට පස්සේ next කරන්න පුළුවන්. next කරාට පස්සේ අපිට නම් මෙන්න මේ වගේ window එකක්. මේ window එකේ අපි ගහගන්න ඕනේ අපේ address එක. ඉතින් අපි address එකත් ගහගමු. මෙතන එතන ඉඩ මදි වගේ කියලා හිතුනොත් පල්ලෙහා පැත්තෙන් ගහගන්න පුළුවන් ඔයගොල්ලොන්ට. හරි. මේ විදිහට ගහගත්තට පස්සේ මෙතන අපිට ළඟම තියෙන ටවුන් එක අපි දෙන්න ඕනේ. ඉතින් අපි මෙතන දාගමු අපිට තියෙන ළඟම තියෙන ටවුන් එක. ඉතින් ඔයාලට ළඟම තියෙන ටවුන් එක මොකක්ද කියලා දාගන්න. ඉතින් අපි මෙතන දෙන්න ඕනේ zip postal code එක මොකක්ද කියලා. ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන් Google එකේ. ඔයාලා ගහගන්න zip code කියලා. ඔයාලගේ ගම ඉස්සරහට දාලා zip code කියලා ගහගන්න. ඉතින් zip code කියලා ගහගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් zip code එක මොකක්ද කියලා මෙන්න මෙතන. ඉතින් මම මෙන්න මේ zip code එක copy කරගන්නවා. copy කරගෙන අපි ඒක මෙතනට දාගමු. ඕකේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ phone number එක දෙන්න ඕනේ. ඉතින් අපි මෙතන අපේ phone number එක දෙමු. ඉස්සරහ බින්දුව නැතුව අපේ ෆෝන් නම්බර් එක දෙන්න මෙතනට. ඊට පස්සේ අපේ ෆෝන් නම්බර් එකට යනවා කෝඩ් එක. ඉතින් අපිට පුළුවන් මේ කෝඩ් එක මෙතන send code කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ තප්පර 30ක් මෙතන කවුන්ට් වෙනවා. අපේ ෆෝන් එකට එනවා කෝඩ් එක. අපි මේ කෝඩ් එක මෙතන ගහ ගන්න ඕනේ. හරි මට කෝඩ් එක ආවා. අපි ගහගමු කෝඩ් එක. හරි. මේ විදිහට කෝඩ් එක ගහගෙන අපි next කරගන්නවා. next කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් enter password කියලා. ඉතින් මෙතන අපි capital simple symbols numbers එහෙම දාලා ඉවරලා හොඳ strong password එකක් හදා ගන්න ඕනේ. ඉතින් අපි හදාගමු හොඳ strong password එකක්. හරි ඊට පස්සේ අපි අහනවා හරි පාස්වර්ඩ් එකේ වැරද්දක් තිබ්බත් ඒකේ උඩේකට සමාන නොවුන වැරද්දක් පෙන්නනවා. ඉතින් අපි මේක ආපහු හදාගමු. ඕකේ. ඉතින් මෙතන අහනවා security question එකක් අපි. security question එක මම මෙතන තෝරලා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන්
අපි කැමති රියැක්ෂන් එකක් තෝරලා මේකට ගැලපෙන උත්තරයක් අපිට දෙන්න පුළුවන්. හරි මේ විදිහට දීලා ශ්‍රී ලංකා කියන එකත් මෙතන ඊගවට individual country of ID මෙතන ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් වෙලාමයි එන්නේ. ඒ විදිහටම තියාගන්න. national ID එකද අපි මොකද්ද දෙන්නේ කියන එක මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි national identity card එක දෙනවා නම් identity card number එක මෙතන ගහන්න ඕනේ. ඉතින් අපි driving license එක දෙනවා නම් මෙන්න මේ රූපේ පේන විදිහට මෙන්න මෙතන තියෙන මේ B අකුරෙන් පටන් ගන්න number එක තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්නේ passport එක නම් passport number එක මෙතන දෙන්න ඕනේ. ඉතින් අපි passport number එක දෙමු බලලා. okay අපි මේ විදිහට passport number එක දෙනවා. ඊට පස්සේ passport එක නම් date of issue passport එක issue කරලා තියෙන දවස කවද්ද කියලා අහනවා. ඊට පස්සේ expire වෙන දවස කවද්ද කියලා අහනවා. expire වෙන date එකක් දාගමු එහෙමම. හරි ඕකේ මේක දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන දැන් තියෙන කෝඩ් එක අපි ආවම මෙතන ගහ ගන්න ඕනේ. ඒක ගහගමු අපි. ඊට පස්සේ මෙතන next උඩ ක්ලික් කරනවා. හරි අපි ගොඩක් දුරට අපේ account එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට අපේ bank account එක number එකක් දෙන්න ඕනේ. කියන්නේ branch code එකක් දෙන්න ඕනේ. bank එක මොකක්ද කියලා බලලා. ඉතින් අපිට මෙතන අපේ ලංකාවේ තියෙන බැංකු ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට කැමති බැංක් එකක් ක්ලික් කරන්න පුළුවන්. අපි මේ විදිහට බැංක් නම්බර් එකක් ක්ලික් කරලා මෙතන බ්‍රාන්ච් කෝඩ් එක දෙන්න ඕනේ අපි. ඉතින් අපි බලමු. ඔයාලා බ්‍රාන්ච් කෝඩ් එක දන්නේ නැත්නම් ඔයාලට මෙහෙම ගහ ගන්න පුළුවන්. ඔයාලගේ බැංක් එකත් එක්ක මේ විදිහට බ්‍රාන්ච් කෝඩ් කියලා ගහලා ඔයාලගේ බ්‍රාන්ච් කෝඩ් එක බලා ගන්න. මේක තමයි බ්‍රාන්ච් කෝඩ් එක එන්නේ. ඉතින් ඉස්සර අංක 2යි නම් තියෙන්නේ. ඉස්සරහට එක අංකයක් වැඩිපුර දාලා වෙලා ඔයගොල්ලෝ ඔයාලගේ අංක ගහගන්න. ඉතින් අංක 3ක් එනවා නම් මේ විදිහට අංක 3 ඔයගොල්ලෝ මෙතනට දෙන්න බ්‍රාන්ච් කෝඩ් එක විදියට. ඊට පස්සේ මෙතන account number එක ඉල්ලනවා. හරි. ඊට පස්සේ මෙතන වල තියෙන අපිට මෙතන ටික් දෙක දාගන්න ඕනේ. මේ ටික් දෙක දාගෙන ඉවරලා මෙතන සබ්මිට් කරනවා. අපි මේ විදිහට සබ්මිට් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න. congratulations review in process කියලා. okay. ඊට පස්සේ අපිට මෙතනින් sign in වෙන්න පුළුවන්. ඉතින් කෙලින්ම ඔයගොල්ලෝ sign in වෙන්න. දැන් sign in වෙනකොට හරි මේ විදිහට ඔයගොල්ලෝගේ email එකයි ඔයාලා ගහගත්ත password එක ගහලා මෙතනින් ඔයාලට sign in වෙන්න පුළුවන්. මේ විදිහට sign in වෙන්න. sign in වුණාට පස්සේ මෙතන අපෙන් අහනවා මේ one time password එක දාගන්නවද නැද්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතන දාගත්තා ප්‍රශ්නයක් නැහැ දාගන්න එක. හදිසියෙ හරි රටකට ගියොත් එහෙම මෙතන පොඩි issue එකක් එනවා. ඉතින් මම දැනට මෙතන not now කියන එක දෙනවා. ඔයගොල්ලෝ කැමති නම් ඔයාලට OTP code එක එන විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ account එක තියෙන්නේ. ඊට පස්සේ account එක ගැන කියනවා නම් මෙතනට ආව ගමන් අපි update now කියන තැනට යන්න ඕනේ. update now කියන තැන ගියාට පස්සේ ඔයාලට මේ විදිහට security questions තුනක් තියෙනවා. අපි කැමතියක් වෙන වෙන් කරලා දාගන්න පුළුවන් අපිට. දාගෙන security question තුන update කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඔයාලගේ security question තුන update කරගන්න.
ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් අප්ඩේට් කරගන්න. මේක මේ විදිහට ඔයගොල්ලෝ පුරවලා මෙතන change කෙනෙකුට ක්ලික් කරන්න. ඉතින් change කෙනෙකුට ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ මේ message එක. ඉතින් මේ message එකට අපි යන්න ඕන අපේ email එකට. email එකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහේ email එක. මෙතන තියෙනවා ඒගොල්ලෝ ඉල්ලන කෝඩ් එක. අපි ඒක copy කරගෙන අපි ඒක මෙතන paste කරගමු. හරි. ඒක submit කරගත්තා අපි. submit කරගත්තට පස්සේ හරි. account එක done. Let's go. හරි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි යන් home page එකට. ඉතින් home එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට USD, ඒකට euro, GBP මෙන්න මේ විදිහට අපේ account එකේ දැන් කීයක්වත් නැති ඉඳ මේ විදිහට පෙන්නන්නේ. ඉතින් දැන් account එක හදපු ඉඳලා ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන bank cards කියන තැනට ගියාට පස්සේ ඔයාලගේ bank එක approve වෙලාද නැද්ද කියන එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් bank account එක approve වෙලාද නැද්ද කියන එක. හරි. ඊට පස්සේ අපි home එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා අපේ profile icon එක. ඒකට click කරලා settings වලට යන්න. settings වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා verification center කියලා එකක්. ඉතින් මේකට click කරන්න. click කරාට පස්සේ තියෙනවා account verification කියලා. ඉතින් මෙන්න මෙතනට අපි දෙන්න ඕනේ government issued photo ID. ඒ කියන්නේ අපේ identity card එක හෝ passport එක හෝ driving license එක හෝ අපි මෙතන ලබා දෙන්න ඕනේ. ඉතින් සමහර කෙනෙක්ට මේ පෙන්වන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මම පෙන්වන දේවල් මොනවද කියන එක ඊගවට කියන්නම්. ඉතින් අපි මෙතන submit කියන එක පොඩ ඉක්ුවට පස්සේ your full name එක පේන්න ඕනේ. a clear photo of yourself. ඒ වගේම අපේ clear photo එකක් වෙන්න ඕනේ. your date of birth අපේ birthday එක පේන්න ඕනේ. the document number. ඉතින් document number එක තියෙන්න ඕනේ. make sure the document is valid and contains up to date information. ඉතින් මේ ටික බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්නේ passport එක නම් මේ විදිහට passport එක උඩ click කරලා එතන drag and drop කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට drag and drop කරගමු අපේ passport එක මෙතනට. okay. ඊට පස්සේ අපි මෙතන submit කියන බටන් එක උඩ click කරනවා. හරි submit වුණා. submit වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපිට පේනවා. හරි අපි දැන් බලලින්ම අපිට ලැබෙන්න පුළුවන් verifications මොනවද කියලා. ඉතින් මෙතන තියෙන්නේ country of nationality. ඉතින් අපි ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා කියලා nationality එක දීලා අපේ national identity card එක දීලා මේ වගේ verification එකක් එන්න පුළුවන් සමහර කෙනෙක්ට. ඉතින් එහෙම වුණොත් තමන්ගේ විස්තර ටික දාන්න ඕනේ. එතකොට අපි ඊගා verification එක බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ verification එකක්. ඉතින් මේක ගොඩක් වෙලාවට එන්නේ අපේ account එක eBay වලට link කරාට පස්සේ අපි කවුද කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ මම online seller කෙනෙක් නෑ. I am online seller කියලා කියන්න ඕනේ. අපි කවුද කියන එක මෙතන දාලා submit කරා නම් මේ verification එක හරි. එතකොට අපි ඊගා verification එක බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ verification එකක්. මේකේ තියෙන්නේ account approval කියලා. ඉතින් මේ වගේ එකක් ආවට පස්සේ අපි අපේ account එකට selfie එකක් දෙන්න ඕනේ අපේ identity card එක ඉස්සරහින් තියාගෙන. අපි බලමු identity card එක ඉස්සරහින් තියාගෙන කොහොමද selfie එකක් දෙන්නේ කියලා. අපි බලන්න ඕනේ මෙන්න මේ වගේ selfie එකක් තමයි අපි දෙන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ selfie එකක් අරගෙන අපි මේක අප්ලෝඩ් කරන්න ඕනේ එතනට. මේ විදිහට තමයි verification එන්නේ. මේට අමතරව මොනවා හරි verification ආවත් පල්ලෙහා comment section එකේ මට comment එකක් දාන්න. අපි කෙලින්ම යන් අපේ home page එකට. home page එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි අපේ payne account එක හදලා ඉවරයි. ඉතින් අපි payne account එක eBay වලට link කරනකොට තමයි අපෙන් bank statement එක ඉල්ලන්නේ ගොඩක් වෙලාවට. ඉතින් සමහර කෙනෙක්ට දැන් ඉල්ලලා තියෙනවා නම් අපි දැන් දෙන්න ඕනේ. ඉතින් සම්පත් බැංකුවගේ පාවිච්චි කරන කෙනෙකුට සම්පත් බැංකුවේ තියෙනවා සම්පත් විශ්ව කියලා හදාගන්න. ඉතින් එතනින් අපිට කෙලින්ම බැංක් ස්ටේට්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන මෙතන ලබා දෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි payne account එකක් හදාගන්නේ. සහ බැංක් ස්ටේට්මන්ට් එකක් අපි ගිහිල්ලා ගන්නවා නම් අපි බැංකුවට ලියුමක් දෙන්න ඕනේ. බැංක් ස්ටේට්මන්ට් එකක් අවශ්‍යයි අපිට මේ මාසේ ඉඳලා මෙන්න මේ කියන රේන්ජ් එක දක්වා.
ඒකේ පුළුවන් නම් දෙන්න Payoneer වලට ලින්ක් කරන්න තමයි අපි හදන්නේ අපේ bank account එක කියලා. අපිට පුළුවන් ඉතින් අපේ bank account එක මේකට ලින්ක් කරගන්න. කලින් හදපු account එක මම ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ටික වෙරිෆයි වුණාට පස්සේ මෙන්න මෙතන වෙරිෆිකේෂන් සෙන්ටර් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හිස්ටරි වල මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා. ඉතින් බැංක් ඩොකියුමන්ට් එක මම පළවෙනි පාර දුන්නා හරිය ගියේ නැහැ. දෙවෙනි පාර දුන්නාට පස්සේ ඒක අප්‍රූව් වුණා. ප්‍රොෆයිල් එක එඩිට් කරගත්තා. අප්‍රූව් වුණා. ඊට පස්සේ පාස්පෝර්ට් එක අප්‍රූව් වුණා. ඉතින් මේ ග්ලෝබල් පේමන්ට් සර්විස් කියන එක තාම අන්ඩර් රිවිව් කියලා තියෙන්නේ. ඒක තාම අප්‍රූව් වෙලා නැහැ. ඉතින් මේ විදිහට තමයි account එක ගැන විස්තර ටික තියෙන්නේ.